මෙවර ලෝක කුසලාන 2020 ක්‍රිකට් තරඟාවලියේ සුපර් 8 වටේ අතිශය තීරණාත්මකම තරඟයක් අද දිනේදී පැවැත්වෙනවා. ඉතින් එම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද රාත්‍රී 7ට කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට එහෙමත් නැත්නම් සෙමි ෆයිනල් වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරඟය හා පාකිස්තාන තරඟය අනිවාර්යෙන්ම ජයගත යුතු වනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටේ තරඟ කළ පළමු තරඟයේදී එංගලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයක් ලැබුවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් හොඳින් පන්දු යවුවත් ලකුණු 147ක පහසු ඉලක්කයක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැස් කරගත නොහැකි වුණා. ඉතින් දැනටමත් එංගලන්ත කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබාගෙන අවසන්. ඉතින් අද පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා. ඒ අනුව පෙර තරඟයේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර් වෙනුවට නැවතත් කුසල් ජනිත් පෙරේරාව අද තරඟයට ක්‍රීඩා කරවීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ. කමිල් මිෂාර් මෙම තරඟාවලිය තුලම අසාර්ථකත්වයට පත් වූ අතර කුසල් ජනිත් පෙරේරා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ පෙර තරඟවලදී දස්කම් දැක්වීම මෙම වෙනස්කම කිරීමට හේතුව ලෙස දැක්වෙනවා. ඉතින් අද තරඟයේදී පෙර තරඟයේදී උණු අඩුපාඩු හදා ගනිමින් හොඳ කම්බැක් එකක් දෙන බව ශ්‍රී ලංකා තුන්නිරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසා තිබුණා. ඊයේ දිනේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර තිබුණා. ඉතින් අද තරඟයේ තීරණය මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන අවසන් පූර්ව වටේ ඉරණම විසඳීමට නියමිතයි. ඉතින් අද තරඟයේ ජය ගන්නට අපේ ක්‍රීඩකයන්ට හැකියාව ලැබෙන්න කියා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපි ප්‍රාර්ථනා කර සිටිනවා.